පොඩි කාලේ අපේ දෙමව්පියෝ අපේ සිරිපාද අරන් ගියේ හරිම ආදරෙන්. දැන් අපිට සියලු පහසුකම් එක්ක උණු සිරිපාදෙක් යන්න මග හරින්න බැරි වන්දනාවක් සස්ටජන් ලබා දෙනවා. මේ උතුම් සිරිපා වන්දනාවට එක්වන්න අවස්ථාව දිනා ගන්න ඔබේ දෙමව්පියන් සමග බෙදාගත්ත සස්ටජන් රස මොහොතක පින්තූරයක් 0771 470 470ට WhatsApp කරන්න. Hi guys. ඔගොල්ලෝ බලනවා ඇති කොයිද මේ හිමිතිරි පාන්දර යන්නේ කියලා. මම ගිය අවුරුද්දේ රොෂානවනත් එක්ක TVC එකක් කරා මගහරින්න බැරි වන්දනාව. මේක බෞද්ධ කටයුත්තක් සිරිපා වන්දනාව ගැන. ඉතින් ක්ලයන්ට් ඕනි වුණා සිරිපා වන්දනාව කියන ඒ ෆීලිං එක ඒ ලොකේෂන් එකටම ගිහිල්ලා නුගත කරන්න. මේක හරි පොඩි ෂූට් එකක්. නමුත් අපිට දවසක් ගියා ලොකේෂන් බලන්න. අපිට තව දවසක් යන්න වුණා රූගත කිරීම කරන්න. රූගත කිරීම කරන්නෙත් උදෑසන. ඒ කියන්නේ හිමිදිරි උදෑසන නිසා අපිට කලින් දවසේ ගිහලා නවාතැන් ගන්න සිද්ධ වුණා. ඉතින් මම අද අරගෙන ආවේ ඒ රූගත කිරීමේ විස්තර. සහ කොහොමද මේ ෂූට් එක කරේ කියලා. ඉතින් එකතු වෙන්න වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔන්න අපි කලින් දවසේ ගිහිල්ලා මස්කෙලිය අපි තෝරගත්තේ මස්කෙලියේ ලොජ් වුණා. ඉතින් පොඩ්ඩක් චිල් එකේ හිටියා පළවෙනි දවසේනේ. ඊට පස්සේ අපි දවල් 1ට වගේ තමයි හෙට ගියේ. ඊට පස්සේ හවස අපි මස්කෙලිය ටවුන් එකෙත් පොඩි රවුමක් ගහලා පොඩ්ඩක් හොටෙල් එකට වෙලා චිල් එකේ ඉඳලා උදේ පාන්දරම ෂූට් එකට ගියා. ඉතින් මස්කෙලිය කියන්නේ මාරම සුන්දර නගරයක්, මාරම සුන්දර ගම්මානයක් සහ මාරම සුන්දර මිනිස්සු තොගයක් ඉන්නවා. හරිම ලස්සනයි. මම නම් ආයිත් නැවත යන්න ආසම ස්ථාන වලින් එකක් තමයි මස්කෙලිය කියන්නේ. ඒ පරිසරය සහ ඒ සුන්දරත්වය, ඒ මිනිසුන්ගේ සුන්දරත්වය මාරම අව්‍යාජයි. Good morning. අපි දැන් මේ ෂූට් එකට යනවා ගමන් ඉන්නේ. ඉතින් මේ මුළු පරිසරයම මාරම සුන්දරයි, මාරම ලස්සනයි. සහ මේ දුමාසෙන් පාසල් යන ළමයි ඉතින් වෙනම වයිබ් එකක්. ඊට පස්සේ අපි මේ තෝරගත්ත තැන තියෙනවානේ මේ තමයි ඒ ලොකේෂන් එක. මෙතනදී වෙන පළවෙනිම දේ තමයි මෙතන අනිවාර්ය සිරිපාද කන්දත් එක්ක වයිබ් එක. ඒ කන්ද පේන තැනක තමයි මේ රෝගත කිරීම අපිට කරන්න සිද්ධ ඕනකම තිබුණේ. ඉතින් ඒක අපිට හම්බුණ අයිඩියල්ම ලොකේෂන් එක තමයි මෙතන. ඉතින් අපි එතන ෂූට් එක කරා. අපිට මුළු ෂූට් එක කරන්නම ගියේ පැය 2-3ක් වගේ කාලයක්. ඊට පස්සේ අපි ආපහු බෑක් ටු කොලම්බෝ ආවා. ඉතින් අපි උදේට කන්න මස්කෙලිය ටවුන් එකෙන් පොඩි ෂාටීස් ටිකක් ඕඩර් කරගත්ත සහ රසම රස චාය ටී එකක් ගත්තා. ඒ වගේ වීඩියෝස් නමට ගන්න බැරි වුණා. ඉතින් අපිට රොෂානවනත් එක්ක මේක කරන්න හම්බෙච්ච නිසා ඉතාම ඉක්මනට ඊසිලි මේක ඉවර කරන්න පුළුවන් වුණා. මොකද එයා ඉතින් ලංකාවේ ඉන්න ජනප්‍රියම තරුවක්නේ. ඊට පස්සේ වැඩේ ලස්සන්ට ගියා. ඉතින් ඉක්මනින් වැඩේ ඉවර වුණා. ඊට පස්සේ අපි ඉතින් බෑක් ටු කොලම්බෝ ආවා. ඔහොම තමයි සිද්ධ වුණේ මේ ෂූට් එක. අනිත් එක මස්කෙලියේ තියෙන සුවිශේෂීත්වය තමයි උදේ පාන්දරට තියෙන වයිබ් එක නෙමෙයි, ටිකක් දවල් වෙද්දි තියෙන්නේ. ඉතින් අපිට ඒක මාරම හරිම ලස්සනයි. ඒක හරි දැන් හොඳට ඉර පායලා. ඉතින් අපි එද්දිත් ඉර පායලා. ඉතින් පොඩි රස්නෙකුත් තිබ්බා. හැබැයි ආයිත් හවස 4-5 වගේ වෙද්දි ආයිත් තිබ්බ විදියටම චේන්ජ් වෙනවා ඒ ක්ලයිමේට් එක. ඊට පස්සේ ඔහොම තමයි වැඩේ සිද්ධ වුණේ. මේකේ අර ලොකු ටෙක්නික්ස්, ලොකු කැමරාවක් අරගෙන ගිහිලා ලොකු ක්‍රූ එකක් අරගෙන ගිහිල්ලා එමෙ ලොකු ටෙක්නික්ස් භාවිතා කරේ නැහැ. පොඩි බේසික් අපිට පොඩි වොයිස් කට් කීපයක් වගේනේ ගන්න තිබුණේ. ඉතින් ඒ නිසා අපි ඒක ගත්තා, ඉවර කරා. ඊට පස්සේ ඒක ඉක්මනින් ඉවර කරන්න පුළුවන් වුණේ. එහෙම හැබැයි අපි වෙන කරන කමර්ෂස් මගේ channel එකේ තව මම කරපු
ලොකු කමර්ෂල්ස් තියෙනවා. ඒවා පැයෙන් දෙකකින් ඉවර වෙනවා තියා හිතන්නවත් බෑ. මේකප් කස්ටියම් කරන්නත් යනවා පැය දෙක තුනක්. ඉතින් ඔන්න ඔහොම තමයි වැඩේ සිද්ධ වුනේ. ඉතින් මම ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් කිංගන්නම්. හැමෝටම ස්තුතියි මාත් එක්ක එකතු වෙලා ඉන්නවට, සබ්ස්ක්‍රයිබ් කරනවට. අනිවාර්යයෙන්ම ලංකාවේ තියෙන ඊළඟට එන අලුත්ම ටෙක්නික්ස් එක කරන වැඩ සහ ලෝකයේ තියෙන ලස්සනම ටෙක්නික්ස් තියෙන වීඩියෝස් සෑහෙන සීරීස් එකක් අරගෙන එනවා මම. ඉතින් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ download පේන්නේ මම මේ පාලම ගහගත්තේ මට මේ පාලම ඕනේ හින්දා නෑ මම මේක මේ වැඩකට හදිසි අවස්ථාවකදී ඕනම